මගේ චූටි පැටවු ටිකට. ඔන්න පුතේ මම ඔයාලගේ ඊළඟ පාඩම තමයි කරන්න යන්නේ. කී වසරේද? 2 වසරේ. 2 වසරේ 12 වෙනි පාඩම තමයි මං අද උගන්වන්නේ. ඔන්න පුතාලට මං ගිය පාර අනිත් පාඩමෙන් කතන්දරයක් කියලා දුන්නේ නෑනේ. ඔන්න මං දැන් අද කතන්දරයක් තමයි කියලා දෙන්නේ. මගේ පුතාලා කැමති නේද? ඕ හරි. ඔන්න දැන් මං කතන්දරේ කියන්නයි යන්නේ. ඔන්න හැමෝම හොඳට අහගන්න ඕනේ. හරි පුතේ. ඔන්න අපේ රටේ එක කාලෙක රජ කරනවා කැලණි තිස්ස කියලා රජතුමා කෙනෙක්. කවුද? කැලණි තිස්ස කියලා රජ කෙනෙක්. හරිද? ඔන්න පුතාලා මතක තියාගන්න ඕනේ මං අවසානයේට අහනවා රජතුමාගේ නම මොකක්ද කියලා. හරි. රජ කරන්නේ කැලණි තිස්ස කියලා රජ කෙනෙක්. මේ රජතුමාගේ දියණියක් ඉන්නවා පුතේ. එයාගේ නම තමයි විහාර මහා දේවී. මොකද්ද නම? විහාර මහා දේවිය. ඔන්න පුතේ අපේ රටට මහා විනාශයක් එනවා. මුහුද ගොඩ ගලනවා දැන්. හරිද? ඔන්න ඒ මුහුද ගොඩ ගලනකොට දැන් කතා වෙනවා මේ කුමාරිය. එහෙම නැත්නම් විහාර මහා දේවිය නැව් නැංගොත් නැවේ නැගලා ගියොත් මුහුදට ගියොත් අපේ රට බේරෙනවා කියලා. ඔන්න පුතේ ඊට පස්සේ කාලෙකට ඊට පස්සේ මේ කුමාරි මොකද දන්නවද කරන්නේ? බය නැතුව නැව් නගින්න කැමති වෙනවා. ඔන්න ඊට පස්සේ පුතේ මේ විහාර මහා දේවිය නැවේ නගිනවා. හරිද? ඔන්න දැන් නැවේ නැගලා යනවා බය නැතුව. මත් පුතාලත් බය නැහැ නේද? ඔව් අන්න ඒ වගේ මේ කුමාරිත් බය නැතුව නැව නැගලා යනවා. ඔන්න පුතේ මේ නැව කාලයක් ගිහිල්ලා වැවේ රුහුණු රටේ ගොඩ බහිනවා. කොහෙන්ද ගොඩ බස්සන්නේ? රුහුණු රටෙන්. ඔන්න පුතේ මේ රුහුණු රටේ රජ කරන්නේ කවුද දන්නවද? කාවන්තිස්ස කියලා රජතුමා කෙනෙක්. කවුද? කාවන්තිස්ස කියලා රජ කෙනෙක් තමයි රුහුණු රටේ දැන් රජ කරන්නේ. ඊට පස්සේ පුතේ මේ විහාර මහා දේවියගේ නිර්භීතකම දැකලා මේ කාවන්තිස්ස රජතුමා මේ කුමාරියව එයාගේ අග බිසව කරගන්නවා. දැන් පුතාලට තේරුණාද මං කියපු කතාව? ඕන්න දැන් කුමාරියගේ නිර්භීතකම දැකලා රුහුණු රටේ රජ කරන කාවන්තිස්ස රජතුමා මේ කුමාරියව අග බිසව කරගන්නවා. ඔන්න පුතේ ඒ කුමාරියටයි කාවන්තිස්ස රජතුමාටයි ඊට පස්සේ ඉපදෙනවා කුමාරවරු දෙන්නේ. ඒ කුමාරවරු දෙන්නගේ නම මොකද්ද දන්නවද? තිස්ස කුමාරයයි ගැමුණු කුමාරයයි. ලොකු එක්කෙනා තමයි ගැමුණු කුමාරයා, පොඩි කුමාරයා තමයි තිස්ස කුමාරයා. හරි. ඔයාලගේ කතාව ඉවරයි. දැන් පුතාලට තේරුණා මතකයිද මම කියපු කතන්දරේ? ඔන්න මට කියන්න මේ රජ කරපු රජතුමා කවුද? කැලණි තිස්ස රජතුමා. ඔන්න ඊට පස්සේ කැලණි තිස්ස රජතුමාගේ දියණිය කවුද? දියණිය කවුද? විහාර මහා දේවිය. ඊට පස්සේ එතකොට පුතේ නැව් නගින්නේ කවුද? විහාර මහා දේවිය. ඇවිල්ලා ගොඩ බහින්නේ කොහෙන්ද? රුහුණු රටෙන්. ඊට පස්සේ අපේ රුහුණු රටේ රජ කරන්නේ කවුද එනකොට? කාවන්තිස්ස රජතුමා. ඊට පස්සේ කාවන්තිස්ස රජතුමා අපේ විහාර මහා දේවියව අගබිසව කරගන්නවා. අගබිසව කරගත්තාම මේ දෙන්නට හම්බෙන පුතාලා දෙන්න කවුද? ගැමුණු කුමාරයයි තිස්ස කුමාරයයි. දැන් ඔයාලට මේ කතාව තේරුණාද? තේරුණා නේද? විහාර මහා දේවිගේ කතාව ඔයාලට තේරුණා නේද? ඔව්. ඔන්න ඒකේ ලස්සන රූප දෙකක් තියෙනවා. පුතාලා කැමති රූපයක් චිත්‍රයට ආගන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඔන්න දැන් මේ කතන්දරෙත් මතක තියාගන්න ඕන ඔයාලා. හරි. එහෙනම් පුතේ මං ඔයාලගේ ඊළඟ පාඩම අරන් එනකන් පුතාලා හැමෝටම තෙරුවන් සරණයි.